සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්න සියලුම දෙනාට. ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ DP කොකෝ ඩිසයින් YouTube channel එකෙන් ගෙන එන තවත් වැදගත් වීඩියෝ එකකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගෙදරදීම මේ වගේ ලස්සන හැඳි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මම වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. වීඩියෝ එක skip නොකර බලන්න. skip කරොත් ඔයාලට මේ වීඩියෝ එකේ වැදගත් කොටස් මගහැරෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳට නම් like කරන්න. ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. ඔයාලගේ යාළුවන්ට බලා ගන්න පුළුවන් විදිහට ෂෙයා කරන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි අපි මුලින්ම හැන්ද හදන්න සුදුසු පොල් කට්ටක් තෝරගන්න ඕන. මොකද මම එහෙම කියන්නේ සමහර පොල් කටු තියෙනවා ඝනකම අඩු ඒවා. ඒක නිසා අපි ටිකක් ඝනකම වැඩි පොල් කට්ටක් තමයි තෝරගන්න ඕන. ඒ ඇයි කියලා ඔයාලටම තේරෙයි මේ වීඩියෝ එක අවසාන වෙද්දී. ඊට පස්සේ මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකකින් හදාගත්ත බ්ලොක් එකක් ගන්නවා. එතකොට මට පුළුවන් මම හදන හැඳි ඔක්කොම එකම සයිස් එකකින් හදාගන්න. දැන් බ්ලොක් එක පොල් කට්ටර තියලා ඒ හැඩය පොල් කට්ටේ ඇඳ ගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන කෑල්ල කපලා අයින් කරගන්න පුළුවන්. හරි අපි එහෙනම් අපේ හැන්දට ඕන කෑල්ල පොල් කට්ටෙන් කපලා අයින් කරගමු. මම මේකට භාවිතා කරන්නේ යකඩ කපන ගියතක්. ඔයාලට ඕන නම් ග්‍රයින්ඩර් එකකින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. බ්ලොක් එක තියලා ඇඳගත්ත හැන්දේ හැඩයට පිටින් තමයි මම ඉස්සෙල්ලා කපා ගත්තේ. ඒක නිසා ග්‍රයින්ඩරෙන් වැඩ ටික කපා ගන්න ඕන. ඒ වගේම මම පොල් කට්ට අදියර කිහිපයක් යටතේ ගානවා. ඒකේ පළවෙනි අදියර ගාගන්නෙත් ග්‍රයින්ඩරෙන්ම තමයි. දැන් අපි පොල් කට්ට හොඳින් ෂයින් එක එනකන් ගා ගන්න ඕන. ඒකට මම තව වැලි කොළ වර්ග 3කින් මැද ගන්නවා. පළවෙනි වැලි කොළෙන් අපි ඉස්සෙල්ලා ග්‍රයින්ඩරෙන් ගානකොට ඇති වෙච්ච පැල්ලම් මැකෙනකන් ගා ගන්න ඕන. දෙවෙනි එකෙන් මදිනකොට පළවෙනි වැලි කොළෙන් මැද්දට වඩා ෂයින් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම අවසාන වශයෙන් ඝනකම අඩුම වැලි කොළෙන් මැද ගන්නවා. මේ තියෙන්නේ වැලි කොළ තුනෙන්ම මැද ගත්තට පස්සේ පොල් කට්ට අපිට බලා ගන්න පුළුවන් විදිය. මම මේ පොල් කට්ට මදින්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මේ වීඩියෝ එක තව ගොඩක් දික් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට පොල් කටුවේ ෂයින් එක ගන්න කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙන්නේ. දැන් අපි හැන්දේ එක කොටසක් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ හැන්දේ මිට හදාගන්න. මම ඒකට ගත්තේ කිතුල් ලීයක්. මොකද කිතුල් ලීය කියන්නේ ගොඩක් ශවි ශක්තිය තියෙන ලීයක්. ඒකෙන් අපේ හැන්දේ ශක්තියත් වැඩි වෙනවා වගේම හැන්දේ ලස්සනත් වැඩි කරනවා. මුලින්ම අපිට ඕන ගානට කිතුල් ලී කපා ගන්නවා. අපි හදන හැන්දට අනුව තමයි මිටේ ටික තීරණය කරන්න ඕන. මම දැන් කිතුල් ලීය කපා ගත්තේ ගල් 7ක වගේ දිගකින්. මොකද මම හදන හැන්ද සාමාන්‍යයෙන් කෑම මේසයකදී භාවිතා කරන්න පුළුවන් හැන්දක්. දැන් අපි මේ කපාගත්ත කිතුල් ලී කෑල්ල ග්‍රයින්ඩරෙන් ගා ගන්න ඕන. ඒක Tamanට කැමති විදිහට කරගන්න පුළුවන්. මොකද Taman හදන හැන්දේ හැඩය ලස්සන තීරණය වෙන දෙයක් තමයි හැන්ද මිට කියන්නේ. ඒක ඔයාගේ නිර්මාණ හැකියාව මත වෙනස් කරගන්න පුළුවන් දෙයක්. මේ තියෙන්නේ මම මට ඕන ගානට කපලා ගාලා හදාගත්ත හැඳි මිට. අපිට පුළුවන් තව එක එක ක්‍රම යොදාගෙන මේ මිට ලස්සන කරගන්න. ඔයාට කැටයම් කපන්න පුළුවන් නම් මේ මිටේ පොඩි කැටයමක් වුණත් කපා ගන්න පුළුවන්. අපි දැන් මේ මිට පොල් කටුවට සම්බන්ධ කරගන්න ඕන. මුලින්ම කරගන්න ඕන පොල් කටුව සවි කරන තැන ටිකක් ඇතුළට හැඳ හැඩයට ගා ගන්න ඕන. එහෙම වුණොත් තමයි හැඳ ශක්තිමත්ව සවි කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මම පොල් කට්ටට මිට තියලා අලව ගන්නවා. මෙතනදී මම හොඳට හයියට අලව ගන්න ඕන නිසා පොල් කටු කුඩු භාවිතා කරනවා. පොල් කටු කුඩුයි ගමුයි එකතු වුණාම හොඳට හයියට අපිට අලව ගන්න පුළුවන්. හොඳට හයි වුණාට පස්සේ මම එන දෙකක් දාගන්න පුළුවන් විදිහට හිල් දෙකක් විද ගන්නවා. මම මේකට කිතුල් ලීයෙන් හදාගත්ත ඇන දෙයක් තමයි ගහන්නේ.
ඒකට හේතුව අද කාලේ ගොඩක්ම පොල් කටු හැඳිවල ගහන්නේ රිවට් නැත්තම් ඊයම් කම්බි. ඊයම් කියන්නේ මිනිස්සුන්ගේ ඇඟට අහිත කර දෙයක්. ඒක නිසා අපි දැනම අපේ ඇඟට විස ඇතුළු කරගන්න ඕන නෑනේ. ඔයාලත් හැඳි හදනවා නම් මේ වගේ ලී ඇනම භාවිතා කරන්න. මේ ලී ඇන ගහද්දි මම ගම් දාලා තමයි ගහන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මම මේ ඇන ගහන්නේ තවත් හැන්දි ශක්තිය තියෙන්න ඕන නිසා. මේක පොඩි හැන්දක් නිසා අලවලා විතරක් තියාගන්නත් පුළුවන්. දැන් අපි මේ ගහගත්ත ඇන දෙකේ වැඩි කොටස කපලා දාලා ග්‍රයින්ඩර් කරගන්නවා. මේ තමයි මම හදාගත්ත හැන්ද. මම මීට කලින් කිව්ව මතක ඇති ඔයාලට හැඳිමිට අපිට ඕන විදිහකට ලස්සන කරගන්න පුළුවන් කියලා. මම මේ හැන්දට ලස්සනක් එකතු වෙන්නත් එක්ක මිටට පොඩි අලුත් දෙයක් එකතු කරන්න හිතුවා. දැන් අපි මුලින් පොල් කටු ගාගත්තා වගේම හැඳි මිටත් ගාගන්න ඕන පොඩි පොඩි පළුදු එහෙම මැකෙන්න.